Hello traders. මම මේ වීඩියෝ එකේ මම ගිය වීක් එකේ ගත්තු ට්‍රේඩ්ස් රිවිව් කරන්න බලාපොරොත්තු වෙනවා. ගිය වීක් එකේ මම ගත්තු ට්‍රේඩ්ස් වලින් මට FTM account එකේ second stage එක පාස් වෙලා account එක පාස් වෙන්න පුළුවන් වුණා $10,000 account එක. ඒ $10,000 account එක පාස් වෙන්න help වුණ ට්‍රේඩ්ස් ටික රිවිව් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මට ලැබුණ account එකේ මම ගත්තු ට්‍රේඩ්ස් මම ට්‍රේඩ්ස් කීපයක් ගත්තා. ඒ ගත්තු ට්‍රේඩ්ස් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කරන්ට් සිටුේෂන් එකේ ඒ account එකේ කරන්ට් සිටුේෂන් එකත් මේකේ ඩිස්කස් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි යන පටන් ගමු. weekly chart එකෙන් පටන් ගත්තොත් last week එකේ අපිට bearish candle එකක් print කරා. මම last weekend එකේ දාපු වීඩියෝ එකේ මම කිව්වා මම බලාපොරොත්තු වෙන්නේ මම sales බලාපොරොත්තු වෙනවා කියලා තිබ්බ sales තමයි coming week එකේ බලාපොරොත්තු වෙන්නේ කියලා. ඒ වගේම ඒ බලාපොරොත්තු වෙන විදිහටම candle එක අපිට bearish candle එකක් දුන්න sales opportunities එක. daily ගත්තු trades අපි කෙලින්ම ගත්තු trades වලට ගියොත් මුලින්ම අපිට week එක පටන් ගත්තේ 20 මෙන්න මේ අරින්දා week එක අපිට ගිය සතියේ week එක අපිට පටන් ගත්තා. මම මේක මේ විදිහට මාක් කරන්න. ඒතකොට අපිට ලේසි ගත්තු trades ටික කතා කරන්න. මම ගත්තු trades ටිකත් මෙතන මාක් කරගෙන ගියොත් මෙතන එක trade එකක් ගත්තා. මෙන්න මේ වගේ trade එකක් ගත්තා මෙතන. අනිත් trade එක මම ගත්තේ මෙන්න මේ හරි. ඔන්න වගේ trades දෙකක් තමයි ගත්තා. ওই trades දෙක මට help වුණා FTM account එකේ second stage එක pass වෙන්න. අපි හරියටම entries ගැන කතා කරොත් 1 hour chart එකට ගියොත් අපිට පේනවා price එක ගිය week එකට කලින් week එකේ මේ වගේ price එක මේ වගේ පල්ලෙහාට push කරමින් තමයි තිබුණේ. එන්නේ push කරමින් තිබිලා කොහොමද price එක මේ level එක break කරගන්න ලොකු අපහසුතාවයකින් තිබුණේ. ඒ වුණාට සඳුදා market එක start කරා ලොකු gap down එකකින් මෙන්න මේ gap down එකෙන් market එක start වෙලා මෙන්න මේ retest එකේදී මම trade එකට enter වුණා. trade එකට enter වෙලා මම වැඩිදුර මේ trade එක hold කරේ නැහැ. මෙන්න මේ වගේ level එකකින් ඒ trade එකෙන් out වුණා. මොකද අපිට මෙතන buyers ලා price එක හැම වෙලේම උඩට push කරමින් තිබෙන නිසා අපිට not sure ඒ වෙලාවේ මේක ඒ වෙලාවෙම break කරගෙන පල්ලෙහාට යයි කියන එක. ඒ වුණාට මම second trade එක ගත්ත Tuesday මේ Monday මේ trade එක දීලා ඊට පස්සේ අපිට ආයෙ මෙතන rejection එකක් වෙලා අපිට මෙන්න මේ entry එක දුන්නා. මේ trade එක ගන්න හේතුව තමයි price එක මෙන්න මේ levels break කරලා මෙන්න මේ price level එකත් break කරලා තිබුණා මේ හරියෙන්. ඊට පස්සේ අපිට retest එකක් දීලා මේ candle එක මෙන්න මේ sellersලා strongly market එකට enter වෙනවා කියන එක මෙතනින් indication එකක් තිබ්බා. ඒකේ විතර මට තිබ්බ confidence එකත් එක්ක මම මෙතන ටිකක් aggressive entry එකක් අරගෙන මම මෙතනින් profit කරා.
මෙන්න මේ ට්‍රේඩ්ස් දෙක තමයි මට FTM account එක pass වෙන්න help වුණේ. අපි FTM account එකත් නිකමට පොඩ්ඩක් බැලුවොත් මේක තමයි අපි account overview එකට ගිහිල්ලා බලුවොත් verification මෙන්න මේක තමයි මගේ FTMO first stage එක end වුණා අප්‍රේල් 24 ඒක පාස් වුණා. second stage එක ඉවර වුණේ අප්‍රේල් 30. කියන්නේ ගිය සතියේ මම අර ගත්ත ට්‍රේඩ් එකෙන් තමයි ඉවරුනේ. ඒකත් පාස් කියලා මෙතන පෙන්නනවා. අපි account metrics එකට ගිහිල්ලා බැලුවොත් අපිට බලා ගන්න පුළුවන් අපිට second stage එකේ ඔයගොල්ලෝ දැනටමත් දන්නවා ඇති FTM account එකේ second stage එක පාස් වෙන්න ඩොලර් $10,000 account එකේ අපිට $500 තමයි achieve කරන්න ඕන profit target එක විදිහට. මෙන්න මේක තමයි මම ගත්ත සඳුදා trade එක. ඊට පස්සේ මම Tuesday ගත්ත trade එක මේක. මම මේ trade එක ගත්තේ අර minimum 4 trading days තියෙන ඕන නිසා මම මේක enter වෙලා ඒත් එක්කම exit වුණා number of trading days count කරගන්න දවස් 4ක් විදිහට. නැත්නම් මම දවස් 3න් trade එක FTM account එකේ profit target එක achieve කරලා තිබුණේ. ඔන්නෝම තමයි මේ FTM account එක FTM account එකේ එක පාස් වුණේ verification stage එක පාස් වුණේ එන්නේම. ඊට පස්සේ අපි ඒත් එක්කම කතා කරොත් FTM එක මම පාස් වුණාට පස්සේ ගත්තු ට්‍රේඩ්ස් පාස් වෙලා මට හම්බුණ account එකෙන් මම ගත්තු ට්‍රේඩ්ස් කතා කරොත් ඒක නම් ගොඩක් දුරට කරන්න වටින්නේ ඇත්තටම දැනට ලොකු drawdown එක ඉන්නේ account එකේ අපි ඒත් ඒක review එකක් කරමු review කරොත් real account එක බලමු දැන් ගිහිල්ලා මෙන්න මේක තමයි account එක ongoing ලොකු drawdown එක ඉන්නේ අපි account metrics එක බලුවොත් $833ක loss එකක ඉන්නේ maximum loss එක යන්න පුළුවන් 10යි තව $100 ගාණක් තමයි තියෙන්නේ මේ දැනට මේකෙන් ගේමක් ගන්න පුළුවන්ද කියලා බලමු බැරි වුණොත් කරන්න දෙයක් නැහැ ආයෙ මුලින් ඉඳන් පටන් ගන්න වෙනවා මේ ට්‍රේඩ්ස් දෙක මම නොගත යුතු ට්‍රේඩ්ස් දෙකක් සයිකොලොජි එක තමයි ඉතින් වෙන කරන්න දෙයක් නැහැ ඉතින් බලමු ඒ ගත්තු ට්‍රේඩ්ස් මොනවද කියලා ඇයි වැරදුනේ කියන එකත් එතන අපි මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා දැන් ප්‍රයිස් එක මම ගිය වීක් එකේ මම දිගටම මෙල්ට් වුණා මම බලාපොරොත්තු වුණා මෙන්න මේ සෙල් එක දිගටම තවදුරටත් එක දිගටම සෙල් වෙලා මේ ලෙවල් එක ටච් වෙනකම්ම සෙල් කරයි කියලා මේ මොකද මේ හරිය තමයි බයස්ලා මාකට් එක මෙන්න මේ පුෂ් එක කරන්න සපෝ මෙන්න මේ මූව්මන්ට් එකට ස්ට්‍රෝං බයස්ලා මුලින්ම එන්ටර් වෙලා තියෙන මෙන්න මේ ලෙවල් එකේ ඒක නිසා බලාපොරොත්තු වෙනවා තවදුරටත් ප්‍රයිස් මෙන්න මේ තවදුරටත් ප්‍රයිස් එක ගෝල්ඩ් සෙල් වෙයි කියන බලාපොරොත්තුෙන් තමයි හිටියේ. ඒක නිසා මම සෙල් ඔප්ෂන් එකක් බලාපොරොත්තු වුණා කොතනද මම ගත්තේ ට්‍රේඩ් එක තකන හරියටම ගත්තු තැන right
ප්‍රයිස් එක මෙන්න මේ විදිහට ලෝ එකක් ක්‍රියේට් කරා මෙන්න මෙතන හයි එකක් ක්‍රියේට් කරා අනේ මම මෙතන බයි එකක් බයිස් වගේක් කරන් තියෙනවා මම ඉතින් මම කවරේ බයිස් වගේක් ගත්තා මට ඒක හොයාගන්න බෑ බලමු Thursday ප්‍රයිස් එක ලොකු සෙල් එකකට ගිහිල්ලා තිබ්බ නිසා මම රීට්‍රේස්මන්ට් එකක් බලාපොරොත්තු වුණා ඒක නිසා මට මතක තියෙනවා මම බයි එකක් ගත්තා මේ හරි මේ ලෙවල් එක බ්‍රේක් කරනවත් එක්කම මම හිතුවා ප්‍රයිස් එක තවදුරටත් බයි වෙයි කියලා මොකද කරෙක්ෂන් එකක් යන්න බයි සෙල් එකකට යන්න කලින් නමුත් එතන මට සෙල් එකේ මට ඒක හොයාගන්න විදියක් නැහැ කොහොම හරි ඒක ලොකු එතන කොහේ තව අන්තිමට ගත්ත මම ට්‍රේඩ් එක මම මෙතන ප්‍රොෆිට් එකක් ගත්තා මේ හරි එක මේ ට්‍රේඩ් එක ගත්තා මේක හැබැයි ප්‍රොෆිට් එකක් මම මෙන්න මේ ලෙවල් එකකින් අවුට් වුණා ඩොලර් 200ක් වගේ ප්‍රොෆිට් එකක් ගත්තා ඒක හොයාගන්න බෑ මොකක් හරි මේක තමයි ඒ ට්‍රේඩ් එක මේ සෙල් එක ඊට පස්සේ ලොකු ඩ්‍රෝඩවුන් එකකට ගියා මෙන්න මේ සෙල් එක තමයි ලොකු ඩ්‍රෝඩවුන් එක මට මේක තව ටිකක් හෝල්ඩ් කරන්න තිබ්බා ඒක මගේ වැරද්ද මම දැනන් හිටියා මේට යයි කියලා නමුත් මගේ සයිකොලොජි එක මට හදාගන්න වෙනවා මම ගන්න හොඳ ට්‍රේඩ්ස් හෝල්ඩ් කරන්න මගේ හොඳ ට්‍රේඩ්ස් මම හෝල්ඩ් කරන්නේ ඒක හදාගන්න ඕන මගේ සයිකොලොජි එක මොකද ඒක තමා ලොකුම බැරිය එක මගේ තියෙන එතන ඒ සෙල් එක ඊට පස්සේ මං ආයි මෙතනින් සෙල් එකක් ගත්තා මේ රිජෙක්ෂන් එක මම හිතුවා දිගටම යයි කියලා මේක මොකද මගේ බලාපොරොත්තුව තව දුරටත් ගෝල්ඩ් සෙල් වෙයි කියන එක තමයි මගේ බලාපොරොත්තුව ඒක නිසා මම මෙතනදී 15 minute chart එක බලුවොත් අන්න මේ හරියදී මම ගෝල්ඩ් සෙල් එකකට එන්ටර් වුණා නමුත් ඒක මම ඇත්තටම ස්ටොප් ලොස් එක මෙතන තිබ්බේ නැහැ මම හිතුවා ස්ටොප් ලොස් එක තිබ්බේ නැති එක ලොකුම වැරද්ද මම කරපු මෙතන ඒක නිසා මට ලොකු ලොස් එකක් සිද්ධ වුණා ඔය ට්‍රේඩ්ස්
මෙතන මෙතනින් තමයි ලොකුම ලොස් එක මට සිද්ධ වුණේ. අනිත් ට්‍රේඩ් එක තව මගේ මම ලොස් එකක් ගිය ට්‍රේඩ් එකක් තිබුණා. ම්, ම්, ම්. මට අනිත් ට්‍රේඩ් එක හොයාගන්න බෑ. කොහොම හරි දැන් account එක තියෙන ලොකු drawdown එක බලමු අපිට ඒකට පණ දෙන්න පුළුවන් වේද කියලා. මම කරපු වැරද්ද කතා කරොත් මේක අපිට ඉන්ඩිකේෂන් එකක් දුන්නා 6 high එකක් ක්‍රියේට් කරලා මේක 6 low එකක් කියන එක මට මගේ ඔළුවට ආවේ නැහැ. මොකද මගේ බයස් එක තිබුණේ සෙල්ස් වලමයි. ඒක නිසා මගේ බයස් එක මම චේන්ජ් කරේ නැති එක ඒ වෙලාවේ ලොකු ප්‍රශ්නයක්. ලොකුම වැරද්ද. මොකද මෙතන යා මෙතන 6 high එකක් ක්‍රියේට් කරලා 6 low එකක් ක්‍රියේට් කරා. ඊට පස්සේ ඉතින් අපිට මොකද බලාපොරොත්තු වෙන්න පුළුවන්. 6 high එක. ඉතින් මම මේක මෙතන සෙල් එකක් ගත්ත එක වැරදි. මම මෙතනින් අරනම් බයි එකක් ගන්නවා. එතන බයි එක මට මිස් වුණා නම් හොඳම බයි එක මෙන්න මෙතන තිබුණේ. ඒකත් මම පෙනි ඒක දැක මම අර්ග හෝල්ඩ් කරගෙන හිටියා. මේ 15 minutes මේ කැන්ඩල් එකේදී මට බයි එකට යන්න තිබ්බ මෙන්න මේ වගේ ලස්සන බයි එකක් ගන්න තිබුණා. මම මේ සෙල්ස් බයස් එක ඊට නිසා ඒක ප්‍රශ්නයක් වුණා. මට මේක හොඳ පැත්තට ගන්න තිබ්බනම් හොඳ පැත්තට යනවා නම් ගන්න තිබ්බ හොඳම ට්‍රේඩ්ස් දෙක තමයි මේකයි. මට මිස් වුණා අනිත් ට්‍රේඩ් එක මෙන්න මේක මට ලොන්ග් ටර්ම් හෝල්ඩ් කරන්න තිබුණා. ඒක හෝල්ඩ් කරලා මේක ගත්තා නම් ලොකු ප්‍රොෆිට් එකකට යන්න තිබුණා. අනිත් එක තමයි ගන්න තිබ්බ හොඳ ට්‍රේඩ්ස් ටික තමයි මෙතන සෙල් එකකට යන්න තිබ්බ. මෙතන මොකද ප්‍රයිස් එක හයි හය ලෝ එකක් ක්‍රියේට් කරගන්න බැරි වුණා. ඊට පස්සේ මේක මෙතනින් බ්‍රේක් කරා එකක්. බ්‍රේක් කරලා අපිට රීටෙස්ට් එකක් දුන්නා. ඒ වගේම ප්‍රයිස් එකට මේ ලෙවල් එක බ්‍රේක් කරලා උඩට යන්න බැරුව ඩබල් ටොප් එකක් ක්‍රියේට් කරා. ඩබල් ටොප් එකක් ක්‍රියේට් කරලා ප්‍රයිස් එක පල්ලයට එනවත් එක්කම මට මෙතන ගන්න තිබ්බ සුපිරි සෙල් එකක්. Right? That was the next opportunity I fucking missed. ඔළුව තිබ්බේ නැහැ මේ වෙලාවේ. කයි
2යි 3යි right මේවා ඒ opportunities ටික හරි තව මිස් වුණ opportunity එකක් අපි බැලුවොත් මේක low එකක් create කරා low high එකක් create කරා නෑ low high එකක් create කරා right මෙන්න මේ වගේ create කරගෙන තිබුණා ඊට පස්සේ price එකට පල්ලෙහාට ගිහිල්ලා low එකක් create කරන්න බැලුවා බැරි වුණා ඒ වෙනුවට higher low එකක් create කරා right higher low එකක් create කරලා higher high එකක් create කරා ඒ බැලුවොත් price එකක් නම් මේක දිගටම ගිහිල්ලා අපිට ඒක continue වෙනවා නම් මේ trend එක continue වෙනවා නම් මේක දිගටම ගිහිල්ලා low එකක් create කරනවා. නමුත් ඒක low එකක් create කරේ නැහැ higher low එකක් create කරේ. ඊට පස්සේ higher high එකක් create කරා. ඒ higher high එකක් create කරපුවම අපිට තේරෙනවා ඒක indication එකක් උඩට යන්න හදනවා. ඊට පස්සේ higher low එකක් create කරා. higher low එකක් create කරා. මෙන්න මේ correction එකක් එක් කරලා මෙන්න මෙතනින් මට මෙන්න මේ buying opportunity එකක් ගන්න තිබුණා. ඒක ගන්නවා නම් ගන්න හොඳම තැන කොහෙද? මෙන්න මෙතන. at least මෙතනට එනකම් මේක ගන්න තිබුණා. උනා හොඳ trades ටික මම මිස් කරගෙන තමයි මේ charter trades ටිකක් අරගත්තේ. දැන් account එක හොඳටම අවුල්. බලමු අපිට ඒකට පණ දෙන්න පුළුවන් වෙයිද කියලා. right එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු. මම මොන වගේ දැනට තියෙන සිටුේෂන් එක මොකක්ද කියන එක සහ next week එකේ outlook එක මොකක්ද gold වල outlook එක මොකක්ද කියන එක මම analysis එකක් ගේන්න බලාපොරොත්තු වෙනවා. Yeah, see you in the next video.